මේ පින්වතුන් දන්න ප්‍රකට කාරණයක් තියෙනවා. ඒ තමයි මම උපතින් බෞද්ධ ආගමේ නොවේ කියන එක. අප්‍රකට කාරණේ තමයි මම කොහොමද බෞද්ධ වුණේ කියන එක. මම බෞද්ධ වෙනකොට මට වයස මාස 6යි. මම මාස 6 දී තමයි තිසරණේ පිහිටියේ. ඒ සිදුවීම මෙහෙමයි වුණේ. අපේ දෙමව්පියන්ට ඕන වුණා පුතෙක් ලබා ගන්න. ඔන්න ඊට පස්සේ මම ඉපදුණා. ඒ අපේ තාත්තා මාව කතරගම කිරිවෙහෙරට එක්කන් ගිය වෙලාවේදී අපේ තාත්තට දේව ආකර්ෂණයක් වගේ එකක් ආවා. ඇවිල්ලා කිව්වා මේ ළමයා ඉපදුනේ මේ පවුලට බෞද්ධ වීම පිණිසයි. ඉතින් ඒ අනුව මේ මාවත් වඩාගෙන මට මාස 6යි අපේ දෙමව්පියෝ තිසරණේ පිහිටනකොට. මම ඉන්දියාවේ කාලයක් හිටියා හින්දි ඉගෙන ගැනීම පිණිස. ඒ ඉන්න කාලය තුල මට හදිසියෙම වන්දනා ගමනක් යන්න ලැබිලා බරණැස වන්දනා කරන්න ගියා. මට ඉතින් කිසි අමුත්තක් නැහැ. වන්දනා කළා. බුද්ධගය වන්දනා කළා. කිසි අමුත්තක් නැහැ. රජගහ නුවරට ගියා. රජගහ නුවරට ගිහින් ගමන පටන් ගන්නකොට කිසි අමුත්තක් නැහැ. මට අමුත්තක් ඇති වෙන්න ගත්තා ගිජ්ජකූට පර්වතයට පඩිපෙළේ නැගගෙන යනකොට. කවදාවත් නැති විදිහට මට මගේ අතීත ජන්මයක් මතක් වෙන්න පටන් ගත්තා. ගිජ්ජකූට පර්වතයේ මුදුනට නගිනකොට මට සම්පූර්ණ මතක් වුණා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ ළඟ මම මහාන වෙලා ඉඳලා තියෙනවා. මට මහා සංවේගයක් හටගත්තා. එබඳු ආකාරයේ ජීවිතයක් ගෙවූ මම තවමත් සංසාරේ නේද? එබඳු රහතන් වහන්සේලා ආශ්‍රය කරගෙන ඉඳලා, ඇසුරු කරගෙන ඉඳලා මට තවමත් සසර දුකින් මිදෙන්න බැරි වුණා නේද කියලා. මම එදා ගිජ්ජකූට මහවණේ ඇතුළට ගිහිල්ලා මගේ හිතේ වේදනාව නැති වෙනකන් ඇඬුවා. ඊට පස්සේ ආයමත් හිමාලය ගියා. එක්ක මම ජීවත් වෙනවා, එක්ක මම ධර්මයේ හොයාගෙන ජීවත් වෙනවා, එක්ක මම මරණයටපත් වෙනවා කියන අදහසින්. මං ඒ විදිහේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. පස්සේ මට තේරුණා නෑ කවුරුවත් විමුක්තියක් දෙන්නේ නෑ. මේ ලෝකේ කවුරුවත් තමන්ව බේරගන්නේ නෑ. මේ හිතේ ඇති වුණ අකුසල් වලින් කවුරුවත් තමන්ව නිදහස් කරන්නේ නෑ. තමන්ව නිදහස් කරන්නේ ධර්මයේ විසින්. සමහර තැන්වල මට මාදකවල දුන්නා. පස්සේ මට තේරුණා මේ මාදකවල මේ හිතේ ඇතිවෙච්ච මැවිලක් විතරයි කියලා. පස්සේ මම ඒ වාතය ගියා. එතකොට මේ වගේ අමාරු වෙටි හිටපු කෙනෙක් නමුත් මා තුළ තිබුණා නොසන්සිඳෙන උනන්දුවක්. ඉවරයක් වෙන්නේ උනන්දුවක්. ඒ ඉවරයක් වෙන්නේ උනන්දුව මම පිරිනුවන් පාලා මිසක් අවසන් වෙන්නේ නැහැ. සෞතෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට එක්කෙනාට එක්කෙනා නියතමානි වෙන්න. ඒක තමයි මම විශේෂයෙන් මෙල්ලීමක් කරන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට මේ ලැබිච්ච මේ බැම් පොකුණ මේක කඩාකප්පල් වෙන්න දෙන්න එපා. මේක දියුණු කරගන්න. හැම දිනාටම තුනුරුවන් කරන්නයි. අමාදහරක් ගලා දෙරනට පමා වූ සිත්
පහන් වේවා අමාසුලඟක් හමා පොළවට තෙමා හදවත් සිල් වේවා අමා මිහිරක් බෙදා සතහට අමා මග රන් රැස් දිලේවා අමා වැස්සක් අමාවක් වී නිමාවක් නැති දුක් නිවේවා